දැන් අපිට කවුරුද වැරද්දක් කරා දැන් ගහන්න, බනින්න, වෛර කරන්න, පලිගන්න, සත්ව ඝාතනය කරන්න එහෙම කියන්නේ මේ හිතමයි. ඒ හිතක් නෙමෙයිද පින්නතුනේ ආනන්තරී පාප කර්මයකට සිතුවිල්ලක් නගලා දුන්නේ අජාසත් රජතුමාට, චින්චි මානවිකාවට, දේවදත්තට නේද? ආනන්තරී පාප කර්මයක් කරන්න පවා ඇති වුණේ සිතුවිල්ලක්. එහෙනම් මේ සිතුවිල්ල මම මගේ කියලා අල්ලගත්ත බැඳලා ගියා. මේ සිතුවිල්ල দমনය කරන්න අදක්ෂ වෙච්ච නිසා සත්‍ය අදටත් പ്രേත තිරිසන් අසුර නිරේ මේ හිරගෙවල දුක් විඳින සත්‍ය දිහා බලන්න පින්නතුනේ ඒගොල්ලන්ට සිතුවිල්ලක් দমনය කරන්න බැරි වෙච්ච නිසා, ධර්මයක් නොතිබුණු නිසා සිතුවිල්ලක් দমনය කරන්න බැරි වෙච්ච නිසා ඒ සිතුවිල්ලට මම මගේ කියලා අල්ලගෙන බැඳිලා ක්‍රියාත්මක කරා. නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සිතුවිල්ල ඔබට අයිති නෑ. මනස ඔබට අයිති නැත්තම් මේ මනසේ උපදින සිතුවිල්ල මිරිඟුවක් වගේ දෙයක්, මායාකාරී දෙයක්, දීබුබුලක් වගේ අස්ථිර දෙයක්, රූපේ කියන පෙන පිටක් වගේ නිස්සාර දෙයක්. එහෙනම් මේ සිතුවිල්ල මේ හැම දෙයක්ම ප්‍රත්‍යයෙන් උපදින සිතුවිල්ල